මම ඔයාලට කොහොමද ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් එකතු කරගන්නවා. අද ඇවිල්ලා ඉන්නේ මම මෙන්න මේ soap එක ගැන කතා කරන්න. මොකද ළමයි මේ soap එක අද වෙද්දි ගොඩාක් අය use කරනවා. ඒ වගේම use කරන්න ආසාවෙන් බලාගෙන ඉන්න අය තියෙනවා. ඉතින් ඒ අයට මට හිතුණා මෙන්න මේ සම්මත වීඩියෝ එකක් ගෙන එක ගොඩාක් හොඳ වෙයි කියලා. මොකද ගොඩක් අය fake original fake වලට අහු වෙලා තියෙනවා. එතකොට ඒ දේවල් තෝරගන්න බැරුව ඉන්නවා. එතකොට මේ soap එකෙන් මොකද්ද ලැබෙන result එක? මෙන්න මේ දේවල් සම්බන්ධව දන්නේ නැති අය ඉන්නවා. ඉතින් මට හිතුණා මේ හැමෝම වෙනුවෙන් මගේ WhatsApp එකට මැසේජ් එනවා ඕනේ තරම් මේ සම්බන්ධ අහලා. ඉතින් මට හිතුණා එක එක්කෙනාට මේ සම්බන්ධ කියනවට වඩා හොඳයි පොදුවේ මේ වීඩියෝ එක ගේන එක කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. තමයි මේ තියෙන්නේ K Brothers soap එක. හරිද? මේ K Brothers soap එකෙත් original fake කියලා එනවා. එක රටවල් තියෙනවා. එහෙම මේ K Brothers soap එකෙත් තියෙනවා. ඉතින් අපි මම ඔයාලට මෙහෙම කියන්නම්කෝ. දැන් අපි මේ soap එක විතරක් නෙමෙයි. aloe vera gel එකක්, aloe vera scrub එකක්. මේ දේවල් වෙළඳ පොලේ තිබ්බට මේ දේවලුත් තියෙනවා original fake කියලා. ඉතින් ඔයාලා දැනගන්න ඕනේ Tamanට ගැලපෙන්නේ මොකද්ද original product තියෙන්නේ කොහෙද මේ දේවල් හොයාගෙන Tamanගේ skin එකට use කරන්න. ඉතින් මම ඔයාලට මේ soap එකේ ඇතුළ පෙන්නන්නම්. මේ කඩපු එකක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ soap එක එන්නේ. මේ ඇතුළ තියෙන විදිහ. මේ K Brothers soap එකේ ඇතුළ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට මම මීට අවුරුදු මම cosmetic item sale කරන්න නම් දැන් ලොකු කාලයක් වෙනවා. ඉතින් ඒ කාලේ මම aloe vera gel scrub එක sale කරන්න ගෙනාවා. එතකොට මං ගාව තිබ්බ aloe vera gel scrub එකේ අපි scrub කරපුවම අපි මෙතනට හරි කියන්නේ scrub කරද්දී ඒකේ අපේ skin එකේ තියෙන මැරුණු සම ඒ aloe vera gel scrub එකට ඉවත් වෙනවා පේනවා. එතකොට fake එකේ aloe vera gel scrub fake එකේ නිකන් වතුර වගේ තියෙන්නේ. මේ අපේ මැරුණු සමවත් ඉවත් වෙනවා පේන්නේ නැහැ. ඉතින් ඔයාලා හොඳට තෝරලා බේරලා ගන්න ඕනේ. ඒ වගේම මේ soap එක. මේ soap එකේ පිලිපීන් තියෙනවා. එහෙම එක රටවල් ගහනවා. original soap එක made in Thailand තියෙන්නේ. ඉතින් ඔයාලා ගත්තී හොඳට බුද්ධිමත් වෙලා product එකක් තෝරගන්න. තව දෙයක් තමයි ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි Kojic soap එකයි K Brothers soap එකයි අතර තියෙන වෙනස මොකක්ද කියලා. ඉතින් ළමයි මම ඔයාලට කලින් වීඩියෝ දෙකක්ම ගෙනල්ලා තියෙනවා මගේ මේ channel එකේ. ඔයාලට ඒවත් ගිහිල්ලා බලන්න පුළුවන්. මම නැව කියන්නම් ඇත්තටම මටත් ඕන වෙලා තිබ්බා මේ K Brothers soap එකේ මොකද්ද Kojic soap එකේ අතර වෙනස හොයාගන්න. ඉතින් මම පහුත්කලිකව මම මේ Kojic soap එකක් ගෙනාවා. K Brothers soap එක මම කොහොමද sale කරන කෙනෙක්. ඉතින් මං Kojic soap sale කරන්නේ නැහැ. ඒක කියන්න ඕනේ. මං ඒ වුණාට මට use කරන්න මම පෞද්ගලිකව Kojic soap එකක් ගත්තා. ඉතින් ඒ Kojic soap එක මං use කරද්දී මට මං සංසන්දනය කරපු දෙයක් තමයි K Brothers soap එකට සාපේක්ෂව Kojic soap එකේ skin එක dry වෙනවා වැඩි. ඉතින් මම ඒක සේල් කරන්නේ නැහැ. මම සේල් කරන්න ගෙනල්ලත් නැහැ. ඉතින් මම මේ කියන්නේ මගේ පෞද්ගලික මතය. මගේ නම් ස්කින් එක dry වෙන්න ගත්තා K Brothers soap එකට වඩා. ගොඩක් මේ dry වෙන්න ගත්තා මේ Kojic soap එකෙන්. ඉතින් මම දන්නේ නැහැ මේ මං කියන්නේ මගේ පෞද්ගලික මතය. Kojic soap එක use කරන ඕන තරම් කට්ටිය ඉන්න පුළුවන්. එයාලට soap එක හොඳ වෙන අය. ඒ කියන්නේ එයාලගේ ස්කින් එකට මැච් වෙන අය ඕනි තරම් ඉන්න පුළුවන්. ඒ නිසා ඒක එක්කෙනාගේ ස්කින් එකේ හැටියට එහෙම පුළුවන්. ඒ නිසා මම Kojic soap එක සේල් කරන්නේ නැහැ. මගෙන් ගොඩක් අය ඇහුවා මම K Brothers soap එක විතරයි සේල් කරන්නේ. K Brothers soap එක අපේ ඊට පස්සේ Yellow Sharp Beauty product තියෙනවා. ඒව තමයි මම සේල් කරන්නේ. තව දෙයක් කියන්න ඕනේ ළමයි. දැන් ඔයාලා K Brothers soap එකෙන් මොකද්ද හම්බෙන result එක කියලා හොයනවානේ. මෙහෙමයි. soap එකකින් අපිට කිරි සුදු පාටක්වත් white skin color එකක්වත් ගන්න බෑ. මම නම් දන්නේ නැහැ එහෙම ගන්න පුළුවන් soap වර්ග තියනවාද කියලා. K Brothers soap එකෙන් නම් එහෙම අර කිරි සුදු පාටක්වත් white skin color එකක්වත් ගන්න බෑ. ඔයාලගේ face එකේ pimple තියෙනවා නම් pimple mark තියෙනවා නම් ඊට පස්සේ skin එක glow කරගන්න. කියන්නේ ටිකක් golden skin color එකක් විදිහට හරව ගන්න ඕන නම් මේ K Brothers soap එකෙන් ඒක කරන්න පුළුවන්. එතකොට dark spot මෙන්න මේ දේවල් ඔක්කොම recover කරගන්න පුළුවන් මේ soap එකේ. ඉතින් අපි ගාව තියෙන soap එක use කරන customers ලා ගොඩාක් ඉන්නවා. ඉතින් ඒ අයගේ feedback මම දවස් ගානේ post විදිහට upload කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ දේවලුත් ගිහිල්ලා බලන්න. ඒ නිසා ඔයාලගේ pimple තියෙනවා නම් pimple mark තියෙනවා නම් මෙන්න මේ දේවල් මේ soap එකේ recover කරගෙන ලස්සන color up එකක් කරගන්න පුළුවන්. හැබැයි කිරි සුදු පාටක්වත් මේ white skin color එකක්වත් soap එකෙන් ගන්න බෑ. ඒකත් මම ඔයාලට මතක් කරන්න ඕනේ. තව දෙයක් තමයි ළමයි අපි දැන් product එකක් use කරද්දී මෙහෙම දෙයක් තියෙනවා.
අපි කියමු ලංකාවේ තියෙන හොඳම ක්‍රීම් එක. ලංකාවේ තියෙන හොඳම ෆේස් ක්‍රීම් එක හරි බොඩි ක්‍රීම් එක හරි මේ ඕනම දෙයක් ගත්තොත් ඔයාලා හිතනවාද ළමයි මේ ලංකාවේ ඉන්න හැම මිනිහෙක්ටම මේ ප්‍රොඩක්ට් එක හොඳ වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ලංකාවේ තියෙන හොඳම ක්‍රීම් එක හොඳ නැති වෙන්න පුළුවන් සමහරක් අය ඉන්නවා. ඒ කියන්නේ මම කියන්නේ දැන් සාමාන්‍ය අපි ස්වාභාවික දේවල් ගන්නකෝ. ස්වාභාවික දේවල් මොනවාද? කස්තුරි කහ, කඩල පිටි මෙන්න මේ වගේ දේවල්. මෙන්න මේ වගේ දේවල් ඇලර්ජික් වෙන කට්ටිය ඕන තරම් ඉන්නවා. එතකොට මේ කඩල පිටි කියලා කියන්නේ ළමයි මේ හොඳ නැති දෙයක්ද? හොඳ නැති දෙයක් නෙමෙයිනේ. ඒ දේවල් ස්වාභාවිකව අපේ ස්කින් එක පැහැපත් කරගන්න ගන්න දේවල්. ඉතින් මේ දේවල් ඇලර්ජික් වෙන මිනිස්සුත් ඕනි තරම් ඉන්නවා. ඒ නිසා හැම දෙයක්ම හැම කෙනෙක්ටම හරියන්නේ නැහැ. ඒක Taman දැනගන්න ඕනේ. ඊට පස්සේ අනිත් එක තමයි ළමයි කතා කරන්න ආපු දේවල් අමතරයි. අපි ගාව තියෙනවා Yellowish Sharp Beauty product. ඉතින් මේ product වලින් ස්කින් එක white වෙන්නේ නැහැ. ස්කින් එක ලස්සන පැහැපත් කලර් එකක් තමයි අරන් දෙන්නේ. golden skin කලර් එකක් තමයි අරන් වෙන්නේ. මම මෙහෙම කියනවා සාමාන්‍යයෙන් උපතින්ම සුදු අය ඉන්නවා. ඒ අය සාමාන්‍යයෙන් ඔය අවුවට ගියපුවාම ඔයාලගේ ස්කින් එක පිච්චෙනවා මෙන්න මේ වගේ දේවල් වෙනවානේ. එන්නේ ඒ අයට Yellowish Sharp Beauty එකේ බොඩි ක්‍රීම් එක ගොඩක් හොඳයි. ඉක්මනට කලර් අප් තියෙන කලර් එක ඉක්මනට කලර් අප් කරගන්න පුළුවන්. මේ මං දැන් භාගයක් යූස් කරලා තියෙන එකක් ඉවර කරලා තියෙන්නේ. ඉවර කරපු බොටල් ගොඩ තියෙනවා. මං කලින් වීඩියෝ එකක් දැම්ම මේ ඉවර කරලා තියෙන විදිහ අඩියටම ඉස් කරනවා. ආයේ මම යූස් කරද්දී. මෙන්න මේක තමයි බොඩි ක්‍රීම් එක. ඉතින් ඔයාලට ඔයාලගේ ස්කින් එක කලර් අප් කරගන්න ඕන මේ බොඩි ක්‍රීම් එක අරන් යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමු කලර් එකකින් අඩු කෙනෙක් ඉන්නවනම් එයාටත් ලස්සන ස්කින් කලර් එකක් ගන්න පුළුවන්. ස්ටෙප් කීපයක් වැඩි කරගෙන ලස්සන ස්කින් කලර් එකක් ගන්න පුළුවන්. මෙන්න මේ බොඩි ක්‍රීම් එකේ. එතකොට මේ ප්‍රොඩක්ට් සීරම යන්නේ Alpha Beauty වලින්. ඉතින් ඔයාලා Alpha Beauty වලින් හොඳ සීරම් එකක් හොයනවා නම් මෙන්න මේ සීරම් එක අරන් යූස් කරන්න පුළුවන්. මේ සීරම් එකකිනුත් මාර විදිහට රිසල්ට් තියෙනවා. ඔයාලගේ ඇස් යට කළු වෙලා තියෙනවා නම් ගොඩක් කට්ටිය මූණ සුදු වුණාට ඇස් යට කළු එන්නේ ඇස් යට කළු ගතිය තියෙනවා නම් පිම්පල් මාක් තියෙනවා නම් පිම්පල් තියෙනවා නම් මේ හැමදේම මේ සීරම් එකෙන් රිකවර් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ ෆේස් ක්‍රීම් එක තියෙනවා මාසයක් මාස දෙකමාරක් යූස් කරන ෆේස් ක්‍රීම් එක දෙනවා එකම ෆේස් ක්‍රීම් එක. රෝස්මෙරි හෙයාර් ඔයිල් එක තියෙනවා. මෙන්න මේ වගේ අයිටම්ස් ගොඩක් තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේ අපේ WhatsApp නම්බර් එක දාන්න යන්නේ නැහැ. මොකද මම හැම වීඩියෝ එකකම WhatsApp නම්බර් එක දාලා තියෙනවා. ඉතින් ඔයාලට K Brothers soap එක ඔරිජිනල් K Brothers soap එක මිලදී ගන්න ඕන නම් අපිට මැසේජ් එකක් දාන්න. ඕඩර් එක ඔයාලට ගෙදරටම ගෙන්ව ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකේ අපේ WhatsApp නම්බර් එක දාන්නේ නැහැ. මොකද අනිත් වීඩියෝ වල මගේ channel එකේ තියෙන අනිත් වීඩියෝ හැම එකම මම WhatsApp නම්බර් එක දාලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් ඕඩර් එකක් දාගන්න පුළුවන්. කොහොමත් අපි දවස් ගානේ පාර්සල් කූරියයකට බාර දෙනවා. උපරිම කස්ටමර් දවස් 2-3 ඇතුළත අනිවාර්යෙන් පාර්සල් එක හම්බ වෙනවා. ඉතින් cash deposit, cash on delivery දෙකම තියෙනවා පහසුකම්. එහෙනම් අදට මම මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලාගෙන හිටපු ඔයාලා හැමෝටම thank you so much. මම හිතනවා ඔයාලට මොකක් හරි අවබෝධයක් එන්න ඇති කියලා මේ සෝප් එක සම්බන්ධව. එහෙනම් මෙච්චර වෙලා බලාගෙන හිටපු ඔයාලා හැමෝටම දෙවෙනි පාටත් thank you so much. bye bye.